රයිට් අද අපි බලමු මේ වීඩියෝ එකෙන් සම්පූර්ණ ක්‍රිප්ටෝකරන්සි මාකට් එකටම සහ බිට්කොයින් මාකට් එකට මොකක්ද වෙන්නේ කියන එක ෂෝට් ටර්ම් ෆර්ම් එකෙන් සහ ලොන්ග් ටර්ම් ෆර්ම් එකෙන් සහ පැති කීපකින් මාකට් එකේ ඩිරෙක්ෂන් එකට මොකක්ද වෙන්නේ කියන එක. ඉතින් අද අපි ගොඩක් වැදගත් දේවල් ටික ගැන කතා කරනවා. කොහොමුණත් මේ අද දවස වෙනකොට මේ මොහොත වෙනකොට බිට්කොයින් මාකට් එකේ ප්‍රයිස් එක තියෙන විදිය බැලුවොත් මම දකින්නේ මේක හරියට නිකන් කුණාඩුවකට කලින් ගෙන නිකන් පොඩි කාම් ගතියක් නිස්කලංක බවක් තියෙන එන්වර්මන්ට් එකක් තමයි මේ මොහොත වෙනකොට බිට්කොයින් එකේ මට දකින්න හම්බ වෙන්නේ. ඒකට හේතුව තමයි පහුගිය දවස් ටිකේ මාකට් එක කන්සොලිඩේට් වුණා 1,50,000 1,14,004 වගේ පොඩි කන්සොලිඩේෂන් එකක් තිබ්බා. එතකොට මේ බවුන්ඩරීස් දෙකෙන් කොයි පැත්තට මාකට් එක බ්‍රේක් වෙලා ට්‍රෙන්ඩ් එක වෙනස් වේද කියන එක තීරණය වෙන්නේ අද දවසේ එන වැදගත් නිවුස් කීපයක් මත. ඉතින් මේක ගැන අපි ඉස්සරහට කතා කරමු. කොහොමුණත් අපි දන්නවා පහුගිය දවස් කීපය පුරා ඒ කියන්නේ පහුගිය දවස් 10ක් වගේ ඇතුළත ඉඳලා මාකට් එකේ ෂාප් ඩවුන් එකක් ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ මාකට් එක සෙන්ටිමන්ට් එක විදිහට බැලුවොත් මේක ෆියර් කැටගරි එක පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලමු අපි මුලින්ම ෂෝට් ටර්ම් මාකට් එකට මොකක්ද වෙන්නේ කියන එක ෆන්ඩමෙන්ටලි සෙන්ටිමෙන්ටල් ඇනලයිසිස් එකක් විදිහට සහ මේ ට්‍රෙන්ඩ් එක දිහා බලලා මාකට් එකේ ඉන්න බයර්ස්ලගේ සෙලර්ස්ලගේ හැසිරීම එයාලගේ ස්ට්‍රෙන්ත් එක කොයි වගේද කියලා මේ chart එකෙන් බලලා කියන මේ පැති තුනෙන්ම අපි මාකට් එකට මොකක්ද වෙන්නේ කියන එක. ඉතින් අපි මුලින්ම sentimental analysis පැත්තට යමු. මේකෙත් අපි මාකට් එකේ mood එක චුට්ටක් බලමු. fear and greed index එක දිහා බලලා ඉතින් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ වෙලාව 32 මට්ටමේ තියෙන එක. ඒ කියන්නේ පහළ මට්ටමක ෆියර් කැටගරි එකට මාකට් එක වැටලා තියෙනවා. ඉතින් කලින් දවසේ මේක 28 මට්ටමේ තිබ්බේ. ඉතින් 32 වෙලා තියෙනවා. කොහොම වුණත් තවමත් මේක ෆියර් කැටගරි එකේ තියෙන එකෙන් අදහස් වෙන්නේ sentimentally මාකට් එකේ ඉන්න ට්‍රේඩර්ස්ලා හිතන් ඉන්න මාකට් එක තවදුරටත් පහළට වැටෙයි කියන එක ඉස්සරහ දවස් කීපෙදී. ඉතින් මාකට් එක ස්ට්‍රේට් පහුගිය දවස් කීපෙදිම වැටිච්ච එක මේකට එක ලොකු හේතුවක්. මේක ෆියර් කැටගරි එකේ මේ වෙලාවේ මාකට් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක ගැන තව පොඩ්ඩක් ගැඹුරට කතා කරොත් අපිට පොඩි නිවුස් ටිකක් ඇවිල්ලා තියෙනවා. Bitcoin options open interest එක futures open interest එකට වඩා බිලියන් 40කින් මේ වෙලාවේ වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක ගැන කතා කරන්න ගියොත් එක වෙනම මේක වෙනම එක්ස්ප්ලেইন කරන්න ඕන දෙයක්. මොනවද Bitcoin options open interest කියන්නේ? futures open interest කියන්නේ මොනවද? මේ ගැන වෙනම කතා කරන්න ඕනේ. සරලවම මේකෙන් පැහැදිලි වෙන්නේ මේකෙන් ඉතින් සිග්නල් එක තමයි ලොකු ට්‍රේඩින් ඇක්ටිවිටි එකක්. අපි එකට කියනවා හෙජින් ඇක්ටිවිටි එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ big players ලා මාකට් එක අප් වෙයි කියලා බෙට් කරනවා, එහෙම නැත්නම් ට්‍රේඩ් කරනවා වෙනුවට පහළට ගියොත් මාකට් එකේ වැලියු එක පහළට ගියොත් ඒකේ පාඩුව අඩු කරගන්න ඔප්ෂන්ස් බයි කරනවා. ඉතින් මේක නිසා මේ ඔප්ෂන්ස් බයි වැඩිපුර ඔප්ෂන්ස් බයි කරන නිසා ෆියුචර්ස් වල ඉන්ට්‍රෙස්ට් එකට වඩා බිට්කොයින් ඔප්ෂන්ස් වල ඕපන් ඉන්ට්‍රෙස්ට් එක වැඩි වෙලා තියෙනවා. ඔප්ෂන්ස් වැඩිපුර බයි කරන නිසා ඉතින් ඔප්ෂන්ස් වැඩිපුර බයි කරනන්නේ මේකේ සේෆ් මාකට් එක වැලියු එක පල්ලෙහාට ගියොත් ඒකේ පාඩු අඩු කරගන්න. ඉතින් මේකත් එක හේතුවක් සෙන්ටිමෙන්ටලි අපිට ගන්න පුළුවන් එක කන්ෆර්මේෂන් එකක් මාකට් එක ඉස්සරහට ඩවුන් වෙයි කියන්නේ. මොකද බිග් ප්ලේයර්ස්ලා මේ විදිහට ඔප්ෂන්ස් වැඩිපුර බයි කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ එයාලත් හිතන් ඉන්නේ මාකට් එක ඉස්සරහට පහළට වැටෙයි කියලා. ඉතින් සෙන්ටිමෙන්ටලි එක හේතුවක් ඉස්සරහ දවස් කිවිද අපිට හිතා කරලා මාකට් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එක වැඩිපුර පල්ලෙහාට යන්න තියෙන chance එක සම්භාවිතාව වැඩි කියන එක. ඒතකම වේල්ස් ඇක්ටිවිටි එකක් අපිට බලාගන්න පුළුවන් නිවුස් එකකදී එක වේල් කෙනෙක් බිට්කොයින් හෝල්ඩර් කෙනෙක් ඩොලර් මිලියන 588ක බිට්කොයින් එක්ස්චේන්ජ් වල ඩිපොසිට් කරලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේක ලොකු ඩිපොසිට් එකක් කියන්නේ සෙල් එකකට ලෑස්තිනවා කියන එකට හොඳ සිග්නල් එකක්. ඒ වගේම මේ වේල්ගේ ෂෝට් පොසිෂන්ස් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ බයි කරනවා වෙනුවට ප්‍රයිස් එක තවත් පහළට වැටෙන්න ලොකු හේතුවක්. මොකද ඩොලර් මිලියන 588ක් වගේ කියන්නේ එක ලොකු ප්‍රමාණයක් එකපාර මාකට් එකට ආවොත් මේ සෙන්ටිමෙන්ටල් ඇනලයිසිස් ටිකෙන් අපිට බලා ගන්න පුළුවන් දේ තමයි මාකට් එක ඉස්සරහ දවස් කීපෙදී ෂෝට් ටර්ම් විදිහට මාකට් එක පල්ලෙහාට ඩවුන් වෙන chance එක වැඩි කියන එක. ඉතින් අපිට ඒක බලා ගන්න පුළුවන් මොකක්ද අද වෙන්නේ කියලා. ඉතින් අපි ඊළඟට බලමු ෆන්ඩමෙන්ටලි මාකට් එකේ මොකක්ද වෙන්නේ කියන එක. ඉතින් මේක තමයි මාකට් එකේ ඩිරෙක්ෂන් එක වෙනස් වෙන්න බලපාන ප්‍රධානම හේතුව. මැක්‍රෝ ඉකොනොමික් ෆැක්ටර්ස්. එහෙම නැතුව මාකට් එකට මේ වෙලාවේ වෙන පොඩි පොඩි ක්‍රිප්ටෝ නිවුස් නෙවෙයි. මැක්‍රෝ ඉකොනොමික් ෆැක්ටර්ස් කියලා කියන්නේ
US එකොනොමි එකේ ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන දේවල් නිසා මාකට් එකේ බිට්කොයින් මාකට් එකට එහෙම නැත්නම් ක්‍රිප්ටෝකරන්සි මාකට් එකට ඒක ඩිරෙක්ට්ලි බලපාන්න පුළුවන්. ඉතින් ඒකෙන් එකක් තමයි US වල අද හවස රිලීස් වෙන්න තියෙන මේ CPI රිපෝට් එක. ඉතින් CPI රිපෝට් එකෙන් තමයි US වල ඉන්ට්‍රස්ට් රේට් එක කොච්චර දුරකට පවත්වාගෙන යනවද කියන එක තීරණය වෙන්නේ. ඉතින් CPI රිපෝට් එක කියලා කියන්නේ ඉන්ෆ්ලේෂන් එක. ඒ රටේ ඉන්ෆ්ලේෂන් එක කොච්චර දුරකට වැඩි වේද අඩු වේද කියන එක තමයි CPI රිපෝට් එකෙන් බලන්නේ. ඉතින් මේක අඩුවීම සහ වැඩිවීම මත ඒ රටේ පොලි අනුපාත කොච්චර දුරකට කොච්චර ප්‍රමාණයකට තියාගන්න ඕනද කියන එක ගැන තීරණය වෙනවා. සරලවම දැන් මෙතන මේ වෙලාවේ ඉන්ට්‍රස්ට් එක දැන් තියෙන ඉන්ට්‍රස්ට් එක තමයි 2.9. ඉතින් මේක ෆෝකාස් කරනවා 3.1කට වැඩි වෙයි කියන එක. ඉතින් මේක වැඩි වුණොත් ෆෙඩ් එකට සිද්ධ වෙනවා පොලි අනුපාත ඉහළ මට්ටමක පවත්වාගෙන යන්න. ඉතින් එහෙම වුණොත් ඉන්වෙස්ටර්ස්ලා ට්‍රේඩර්ස්ලා US ඩොලර් එකට ඇට්‍රැක්ට් වෙනවා. ඒකෙන් සිද්ධ වෙන US ඩොලර් එක ස්ට්‍රෝං වෙන එක. ඉතින් ඒ US ඩොලර් එක ස්ට්‍රෝං වෙනවා කියලා කියන්නේ ඊට සාපේක්ෂව බිට්කොයින් එකේ වැලියු එක පල්ලෙහාට යනවා කියන එක. ඉතින් ඉන්ෆ්ලේෂන් එක වැඩි වුණොත් සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි මේක. අපි හිතමු ඉන්ෆ්ලේෂන් එක අඩු වුණා කියලා. ඒ කියන්නේ ඉන්ෆ්ලේෂන් එක අපි හිතමු මේක 100ට දැන් මේකේ ෆෝකාස්ට් එක තියෙන 3.1කට වැඩි වෙයි කියන එක. එන මේ රිපෝට් එක 3.1කට වැඩි වෙයි කියන එක. දැන් අපි හිතමු ඉන්ට්‍රස්ට් රේට් එක හිතපු ප්‍රමාණයටත් වඩා අඩු වුණොත්. එහෙම නැත්නම් ෆෝකාස් කරපු ප්‍රමාණයට සහ කලින් තිබ්බ ප්‍රමාණයටත් වඩා ඉන්ෆ්ලේෂන් එක අඩු වුණොත් මේ පාර මේ අදහවසන රිපෝට් එක ෂොක් රිපෝට් එකක් වෙනවා. මොකද ෆෝකාස් කරපු ප්‍රමාණයට සහ කලින් තිබ්බ ප්‍රමාණයටත් වඩා අඩු වුණොත් අපි හිතමු 2.5ක් 2.8ක් වගේ අතුලත මාකට් එකේ මේ රිපෝට් එක එනවා කියලා. එහෙම වුණොත් ඒකෙන් සිද්ධ වෙන්නේ පොලි අනුපාත අඩු මට්ටමක තියාගන්න පොලි අනුපාත අඩු කරනවා කියන එක. පොලි අනුපාත අඩු වුණොත් US ඩොලර් එකට තියෙන ඇට්‍රැක්ට් එක අඩු වෙලා බිට්කොයින් ගෝල්ඩ් වගේ ලාභ ගන්න පුළුවන් ඇසෙට්ස් වල ට්‍රේඩර්ස්ලා ඉන්වෙස්ට් කරනවා. ඉතින් මේක නිසා US ඩොලර් එක වීක් වෙලා ක්‍රිප්ටෝකරන්සි මාකට් එක සහ බිට්කොයින් ප්‍රයිස් එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඕක තමයි ඉන්ෆ්ලේෂන් එකේ සිද්ධ වෙන්නේ. සරලවම ඉන්ෆ්ලේෂන් එක වැඩි වුණොත් බිට්කොයින් එක බිට්කොයින් ප්‍රයිස් එක ඩවුන් වෙනවා. ඉන්ෆ්ලේෂන් එක අඩු වුණොත් බිට්කොයින් ප්‍රයිස් එක මාකට් එකේ වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු ඉස්සරහට මේකේ මොකක්ද වෙන්නේ කියන එක. ඉතින් ඒත් එකම තවත් ෆන්ඩමෙන්ටලි මාකට් එකේ වැලියු එක පල්ලෙහාට එයි කියලා හිතන්න පුළුවන් නිවුස් එකක් තමයි US ටෙස්ලා IBM වගේ කම්පැනිස් වල earning reports මාකට් එකේ පහළ ගිහිලා තිනවා පහුගිය දවස්වල. ඉතින් මේක නිසා US stock futures වල වැලියු එක පල්ලෙහාට ගිහිලා තිනවා. අපි මේක ඇත්තටම බැලුවොත් NAS 100 එතකොට US 500 වගේ ඉන්ඩෙක්සස් වල වැලියු එක පහුගිය දවස්වල පහළට ගිහිලා තිනවා. ආයෙත් මාකට් එක රිකවර් වුණත් ඒ රිකවරි එක වෙලා තියෙන්නේ ගොඩක් වීක් මට්ටමකින්. වීක් බයර්ස්ලගේ බයින් ඇක්ටිවිටි එකක් මෙතන තියෙන අපිට බලා ගන්න පුළුවන්. ඒක නිසා මාකට් එකේ වැලියු එක තවදුරටත් පල්ලෙහාට බහින්න පුළුවන් ස්ටොක්ස් වල ස්ටොක් ෆියුචර්ස් වල. ඉතින් ස්ටොක් ෆියුචර්ස් වල මාකට් එකේ වැලියු එක පල්ලෙහාට යනවා කියලා කියන්නේ ඒක ඩිරෙක්ට්ලි බලපානවා ක්‍රිප්ටෝකරන්සි මාකට් එකටත්. මේකත් එක හේතුවක් මාකට් එකේ වැලියු එක ඩවුන් වෙයි කියලා හිතන්න. ඒ කියන්නේ මේ ටෙස්ලා IBM වගේ කම්පැනිස් වල මාකට් වැලියු එක පල්ලෙහාට වැටෙන එක ලොකු හේතුවක් වෙන්න පුළුවන්. ක්‍රිප්ටෝකරන්සි මාකට් එකටත් ඒක ඩිරෙක්ට්ලි බලපාන්න පුළුවන්. ඒත් එක්කම US China trade discussions වල uncertainty එකත් මේකට බලපානවා මාකට් එකේ වැලියු එක පල්ලෙහාට යන. මොකද ඉස්සරහට හිතන නිවුස් ඇවිල්ලා තියෙනවා US තවත් ටැරිෆ් වැඩි කරනවා කියලා චයිනා වලට නොවැම්බර් මාසේ. ඉතින් මේකත් එක හේතුවක් සහ තවත් ලොකු හේතුවක් වෙනවා US ගවර්න්මන්ට් එකේ ෂට්ඩවුන් එක දැන් මේ වෙනකොට සති 4ක් වෙනවා. තාමත් මේක විසඳිලා නැහැ. ඉතින් මේකත් ලොකු හේතුවක්. රිස්ක් එක අඩු කරලා කෑෂ් වලට යන්න මිනිස්සු පෙළඹෙනවා සහ ගෝල්ඩ් වගේ දේවල් බයි කරන්න පෙළඹෙනවා සහ බිට්කොයින්ස් වල වැලියු එක පහළට යන තර chance එක වැඩි වෙනවා. මේක තමයි අපිට ජියෝපොලිටික්ස් වලින් ගන්න පුළුවන් දේවල් ටික. චයිනා ට්‍රේඩ් වර් එක සහ US ගවර්න්මන්ට් වල තියෙන ෂට්ඩවුන් එක ඒත් එක්කම මොනවද වෝල් ස්ට්‍රීට් එකේ ටෙස්ලා IBM වගේ කම්පැනිස් earning reports වැඩි අඩු වෙච්ච එක ලොකු හේතුවක් මාකට් එකේ වැලියු එක පල්ලෙහාට යන්න. ඉතින් මේ දේවල් ටික තමයි අපිට ෆන්ඩමෙන්ටලි මාකට් එකේ වැලියු එක ඩවුන් වෙයි කියලා හිතන්න පුළුවන් දේවල්. හැබැයි මේක ෂෝට් ටර්ම් මාකට් එකට ඉෆෙක්ට් වෙන දෙයක්. ඒ කියන්නේ ෂෝට් ටර්ම් කියලා කියන දවස් කීපයක් නෙවෙයි. ඉස්සරහදා සති 2 3 4 වගේ ඇතුළත මාකට් එකේ වැලියු එක පහළට යන්න පුළුවන් කියන හේතු තමයි මම මේ කිව්වේ.
ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන එක ඒත් එක්කම IBM වගේ කම්පැනිස් වල මාකට් වැලියු එක පල්ලෙහාට ගියපු එක සහ මේ US ගවර්න්මන්ට් එකේ ෂට්ඩවුන් එක වගේ දේවල් ඒත් එක්කම ට්‍රේඩ් වෝර් එක වගේ දේවල් මේ ෂෝට් ටර්ම් මාකට් එකේ වැලියු එක පල්ලෙහාට යන පුළුවන් දේවල්. හැබැයි ෆන්ඩමෙන්ටලි තවත් පොසිටිව් දේවල් තියෙනවා ලොං ටර්ම් මාකට් එකේ වැලියු එක වැඩි වෙන්න පුළුවන්. අපි සරලවම නිවුස් එකක් විදිහට ගත්තොත් මේ T. Rowe Price කියන ඇසෙට් මැනේජ්මන්ට් ෆර්ම් එක එයාලගේ පළවෙනි බිට්කොයින් ETS එකට ඇප්ලයි කරලා තියෙනවා. ඉතින් මේක දිගු කාලිනව බලනකොට ස්මාර්ට් මනි ප්ලේයර්ස්ලා මාකට් එකට එන්න තවමත් කැමැත්තෙන් ඉන්නවා කියලා අපිට හිතන්න පුළුවන්. රයිට්. ඒ කියන්නේ මේක ලොං ටර්ම්. ඒකෙන් අදහස් කරන්නේ මාස කීපයක් ඇතුළත මාකට් එකේ වැලියු එක ඉස්සරහට යයි කියලා ප්‍රෙඩික්ට් කරා. ඒ කියන්නේ සමහරට මාස 6ක් අවුරුද්දක ඇතුළත මාකට් එකේ වැලියු එක නැවතත් අප් වෙන්න පුළුවන් chance එක තියෙනවා ලොං ටර්ම්. right. ඉතින් ඒත් එක්කම ඉන්දියාවේ තිබ්බ ප්‍රධාන ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකක් මේ වසීරෙක්ස් කියන්නේ. ඉතින් මේකත් පහුගිය දවස්වල මේක මේ සස්පෙන්ෂන් එකක් තිබ්බා. හැබැයි දැන් ඒක අද ඉඳලා මේක රීස්ටාර්ට් කරන්න යනවා කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ රීජන් එකේ අලුත් බයින් ප්‍රෙෂර් එකක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකත් ඉස්සරහා ලොං ටර්ම් විදිහට අපිට ගන්න පුළුවන් මාකට් එකේ වැලියු එක අප් වෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් මේ දේවල් ටික තමයි ෆන්ඩමෙන්ටලි මාකට් එකේ ලොං ටර්ම් පොසිටිව් ගේන් එකක් ගන්න පුළුවන් දේවල්. මේක හැබැයි ලොං ටර්ම්. රයිට්. හැබැයි මතක තියාගන්න අපිට ෂෝට් ටර්ම් මේ වෙලාව ටිකක් වැදගත්. ඉස්සරහා සති කීපය ඇතුළත මාකට් එකට මොකක්ද වෙන්නේ කියන එක. එතකොට 80%ක්ම වැඩිපුර කන්ෆර්මේෂන්ස් තියෙන සහ නිවුස් තියෙන්නේ විශේෂයෙන්ම මේ CPI රිපෝට් එක නිසා මාකට් එකේ වැලියු එක ඩවුට් වෙයි කියන එක. ඉතින් මේ CPI රිපෝට් එක ලොකු හේතුවක් අපි මුලින්ම කතා කරපු සෙන්ටිමන්ටල් ඇනලයිසර්ස් වල මේ ෆියර් කැටගරි එකට මාකට් එක එන්න මාකට් එකේ ඩවුන් එක ඩවුන් ප්‍රෙෂර් එකක් ඇති වෙන්න. ඉතින් අපි ඉස්සරහට බලමු මොකක්ද මාකට් එකට වෙන්නේ කියලා. දැන් අපි පොඩ්ඩක් බලමු charts වලට ඇවිල්ලා මාකට් එකේ බයර්ස්ලාගේ සෙලර්ස්ලාගේ බිහේවියර් එක මොකක්ද, මෙයාලගේ ට්‍රෙන්ඩ් එක කොයි වගේ පැත්තකට යයිද ෂෝට් ටර්ම් කියන එක. අපි පොඩ්ඩක් 1 hour time frame එකෙන් ස්විච් කරගමු 15 minutes time frame එකට. මේක දිහා බැලුවහම අපිට සෙලර්ස්ලාගේ ප්‍රෙෂර් එකට වඩා මේකේ පළවෙනි මෙන්න මේ අප් මූව් එක සහ මෙන්න මේ දෙවනි මේ තුන්වෙනි අප් මූව් එක දිහා බැලුවාම අපිට බලාගන්න පුළුවන් දේවල් ටික තමයි බයර්ස්ලාගේ ස්ට්‍රෙන්ත් එක ගොඩක් වීක් අප් ට්‍රෙන්ඩ් එකක් අපිට පුල් බැක්ස් ටිකක් වැඩිපුර බලාගන්න පුළුවන් සහ මාකට් එකේ ෆේක් මූව්මන්ට්ස් ටිකක් වැඩිපුර වැඩි වෙලා තියෙනවා. අන්තිම අප් ට්‍රෙන්ඩ් එක දිහා බැලුවාමත් ට්‍රෙන්ඩ් එක ස්ටාර්ට් වෙලා තියෙනෙත් ස්ට්‍රෙන්ත් එක ගොඩක් වීක් විදිහට අපේ කැන්ඩල්ස්ටික්ස් දිහා බැලුවාම ප්‍රෙෂර් කැන්ඩල්ස් සහ ඉන්ඩිසිෂන් කැන්ඩල්ස් වල ට්‍රෙන්ඩ් එක පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. සහ ඒත් එක්කම ට්‍රෙන්ඩ් එක ස්ටාර්ට් වෙලා තියෙනම වීක් විදිහට. හැබැයි මාකට් එකේ පොඩි ෆේක් මූව් එකක් දීලා තියෙනවා මාකට් එක අප් වෙයි කියලා හිතලා. හැබැයි ඒගොල්ලන්ට බැරි වෙලා තියෙනවා බයර්ස් වලට මාකට් එක කන්ටිනියු අප් කරන් යන්න. ෆේල් වෙලා තියෙනවා. ඒක කීප පාරක්ම සිද්ධ වෙලා තියෙනවා. මම හිතනවා මේක මේ පාරත් මේ විදිහට මේ දැනට හැදෙන ට්‍රෙන්ඩ් එකෙත් මේ විදිහටම වීක් ට්‍රෙන්ඩ් එකක් හැදිලා දැනටමත් මේක ට්‍රෙන්ඩ් එක හැදිලා තියෙන සහ මේක ෆේක් අප් මූව් එකක් අප් වෙයි අර ඉන්ෆ්ලේෂන් රිපෝට් එක අද හවස 6ට එන්න කලින්. ඒකෙන් අදහස් කරන්නේ එහෙම ආවොත් ඇත්තටම ඒක ලොකු කන්ෆර්මේෂන් එකක් මාකට් එකේ වැලියු එක ලොකු ඩවුන් එකකට යන්න. ඉතින් පොඩක් බලන් ඉන්න ඕනේ අපි මේ ට්‍රෙන්ඩ් එකට මොකක්ද වෙන්නේ කියලා. කොහොමද දැනටමත් මේ සම්පූර්ණ ඕවර් ට්‍රෙන්ඩ් එක. ඒ කියන්නේ 23 වෙනිදා ඊයේ ඉඳලා හැදිච්ච මේ ඕවරෝල් ට්‍රෙන්ඩ් එකේ ස්ට්‍රෙන්ත් එක ගොඩාක් වීක් ට්‍රෙන්ඩ් එකක් අපිට බලාගන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ බයර්ස්ලාගේ බිහේවියර් එක ගොඩක් වීක්, සෙලර්ස්ලාගේ සෙලින් ප්‍රෙෂර් එක ටිකක් ස්ට්‍රෝං වෙගෙන එන්නේ. එහෙම නැත්නම් බයර්ස්ලා මාකට් එක අතාරින්න යන්න කියන එක. ඉතින් ඒක කලින් අප් ට්‍රෙන්ඩ්ස් දෙකේදීම අපිට බලාගන්න පුළුවන් සහ සෙලර්ස්ලාගේ ප්‍රෙෂර් එක හැම වෙලාවෙම කියන්නේ බයර්ස්ලා මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට යන ට්‍රයි කරන හැම වෙලාවකම සෙලර්ස්ලා තේතරම් ස්පීඩ් එකකින් ඇවිල්ලා තියෙනවා ට්‍රෙන්ඩ් එකේ ස්ට්‍රෙන්ත් එක දිහා බැලුවාම. මේක ලොකු කන්ෆර්මේෂන් එකක් ට්‍රෙන්ඩ් එකේ ස්ට්‍රෙන්ත් එක දිහා බැලුවාම. ඉතින් මේක නෝමලි මේ ට්‍රෙන්ඩ් එක මේ විදිහට ගියොත් ඒ කියන්නේ මේ නිවුස් එක නිසා නෙවෙයි. නිවුස් එක අපි ආවේ නැහැ කියලා හිතුවොත් මේකේ ට්‍රෙන්ඩ් එක ඒ විදිහට බැලුවත් මේ ට්‍රෙන්ඩ් එක තියෙන මාකට් එකේ ඩවුන් මූව් එකක් විදිහට අපිට නිවුස් එකක් අද තිබෙන්නේ නැහැ කියලා. එහෙම වුණා නම් මේක ස්වභාවිකව මාකට් එක ට්‍රෙන්ඩ් එකක් ගියොත් අපිට බලා ගන්න පුළුවන් මේ මාකට් එක මෙන්න මේ විදිහේ ඩීප් පුල් බැක් තියෙන ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා මාකට් එක පල්ලෙහාට යන chance එකක් තමයි ඒ විදිහට තිබ්බොත් තියෙන්නේ. හැබැයි අද තියෙන නිවුස් එක නිසා මේකේ ඩිරෙක්ෂන් එක මේ විදිහට ඒ කියලා අපිට හිතන්න බෑ. මේන්ලි මේ ට්‍රෙන්ඩ් එක ඩිරෙක්ෂන් එක ෂණිකව වෙනස් වෙන්න පුළුවන් මේ ඒරියාස් මේ ට්‍රෙන්ඩ්ස් වල මේ බවුන්ඩරිස් දෙක. අපි කියන මාකට් එකේ රේන්ජ් එකක් තියෙනවා කියලා. ඉතින් මේ රේන්ජ් එක වෙනස් වෙන්න පුළුවන් ෂණිකව මේ එන නිවුස් එකත් එක්ක.
මොකද මේ වෙලාවේ සෙන්ටිමන්ටල් ඇනලයිසිස් එකක් තියෙන්නෙත් මාකට් එකේ ඩවුන් එකක් කියන එක. ඉතින් ඇත්තටම ට්‍රේඩර්ස්ලා දැන් බලාපොරොත්තු වෙන්නේ මාකට් එක ඩවුන් වෙයි කියලා. විශාල ප්‍රමාණයක් අපි හිතමු 80ක් විතර ප්‍රමාණයක් මම හිතනවා මාකට් එක ඩවුන් වෙයි කියලා බලාගෙන ඉන්නේ ඒ මානසිකත්වයෙන් ඉන්නේ. නිවුස් එකත් ඒ විදිහටම ආවොත් ඒ කියන්නේ ඉන්ෆ්ලේෂන් එක වැඩි වුණොත් බිට්කොයින් එකේ වැලියු එක ලොකු ස්ට්‍රේට් ඩවුන් එකකට යන්න පුළුවන්. අපි හිතමු මේක පොඩ්ඩක් මේ එක්ස්පෙක්ට් කරපු ප්‍රමාණයම මාකට් එකේ ආවොත් ඒ කියන්නේ මේ CPI රිපෝට් එක 3.1 ප්‍රමාණයම ආවොත් මේක ෂොක් රිපෝට් එකක් එන්නේ නැතුව ඒ කියන්නේ මේ දැනට තියෙන රිපෝට් එකටත් වඩා වැඩි වුණොත් හෝ දැන් රිපෝට් එකට තියෙන වඩා අඩු වෙන්නේ නැතුව මේ ෆෝකාස්ට් එක තියෙන ප්‍රමාණයෙන් ආවොත් සමහර විට මාකට් එකේ කන්සොලිඩේෂන් එක තවදුරටත් පවතින පුළුවන්. ඒක වෙන තියෙන chance එක ගොඩක් අඩුයි. මම හිතන්නේ මේකේ ලොකු මූව් එකක් එක්ක අප් එකට සහ ඩවුන් එකට මාකට් එක යන්න ඕනේ මේ රිපෝට් එක මත. ඉතින් අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියන එක. ඉතින් අපි ඉන්ඩිසීස් පැත්තට આવොත් Nasdaq 100 වල ඉන්ඩිසීස් එකත් ඔයාලට බලා ගන්න පුළුවන් බොහොම වීක් අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන බයර්ස් ලගේ සහ ඔයාලට බලා ගන්න පුළුවන් නැවතත් මාකට් එක එකපාර මාකට් එක අප් වෙනවා වගේ අපිට පේනවා. ඉතින් මේක මේ වෙලාවේදී බයි කරන්නේ නැත්තම් හොඳ නැහැ. මොකද ට්‍රෙන්ඩ් එක ස්ටාර්ට්ලා තියෙන්නේ සහ මාකට් එක කන්ටිනියු වෙලා තියෙන පැය කීපයක්ම ඊයේ දවසේ ඉඳලා බොහොම වීක් ට්‍රෙන්ඩ් එකක් විදිහට. ඉතින් බයින් ප්‍රෙෂර් එක ගොඩක් වීක් මේ තියෙන මාකට් එකේ ට්‍රැප්ස්. අපි බලමු ට්‍රෙන්ඩ් එකට මොකක්ද වෙන්නේ කියන එක. ලොකු පොසිබිලිටි එකක් තියෙන්නේ මාකට් එකේ ඩවුන් මූව් එකක් ස්ටාර්ට් වෙන්න. රයිට් අපි බලමු ඊළඟ දවසේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. බලමු ඊළඟට වීඩියෝ එකේදී මොකක්ද ට්‍රෙන්ඩ් එකට උනේ කියන එක.